මම දැන් මුත්තේ යන්න. වා අනේ මහදින මුත්තේ හැරෙනවා විනාශය තමයි වෙලා තියෙන්නේ. එහා ගමේ එළුවක් මුත් කියසන් තෝරුවා. ඔළුව දහන්නේ. විනාශයක් සමයන්නේ. එහා ගමේ එලෙක් මුත්‍යකට ඔලුව දාගෙන. ගෝලයිනේ අපි මේ මම පෙතක් වමු. බලන්න ඔක්කොම ඉන්නවද කියලා. පෝබෑමූන ඉන්නවා. රපටාය හිඩිකොත්ත පැංච කොත්තකෙතාය බුවක් බඩන්න ඉන්නවා. ගෝලයිනේ මගේ දැනම පොත ගත්තද ඔව් ඔව් මුත්තේ. ඒනන අපේ ඔක්කොම යන්නේ ගෝලයිනේ අර ඇත්ත පේනේ ගඟක් නේද ඔව් මට මහදින මුත්තේ. අපි කොහමද එයා පැත්තේ යන්නේ දැන්? මන් දන්නවා අපි එයා පැත්තට යනිමු. අනේ මට නම් බෑ. ගෝලයිනේ මගේ දැනම පොත අරන් බලන්න අපි කොහොමද ගින් පැත්තට යන්න කියලා මහදින මුත්තේ පොතේ තියෙන විදිහට නම් ගඟ නිදාගත්තම අපිට එහා පැත්තට යන්න පුළුවන්. අපි කොහොමද දන්නේ ගඟ දිහා කියලා? අපි කල්පනා දීදිද කියලා. ඉතින් වෙන්චෝ ගමර කතා කරන්න පුළුවන් නේ. අයියෝ මදම්. උපදා. මුත්තේ අපි කොහොමද එන්නද කියලා. අනේ ගෝලනේ ඕක හරිම පොඩි දෙයක්. අපි මෙහෙම කරමු. ඕගලෙන් එක්කෙනෙක් ගඟ ළඟට ගිහිලා දාලා බලනවා ගියත් ගඟ හැලා ඉන්නේ සද්ද කරයි. අපේ මහදින මුත්තගේ මොලේ තමයි මොලේ. මං ගිහින් ගඟට අත දාලා බලන්න. ගඟ නීති. එනම් අපි හා ගෝලනේ ගෝලම හැදින්න ගඟ ඇහැ පැත්තට යන්න. ගෝලනේ බලන්න අපි ඔක්කොම කට්ටිය ඉන්නවද කියලා. මං ගණන් කරන මුත්තේ 9යි 1යි 2යි 3යි 4යි 5යි. අයියෝ අපි 6 දෙනෙක් හිටියනේ දැන් ඉන්නේ 5යිනේ. මොකක් ඉන්න මාත් ගණන් කරලා බලන්න. 9යි 1යි 2යි 3යි 4යි 5යි. ඔව්යි අපි එක්කෙනෙක් අඩුයි. අනේ මාදන මුත්තේ අපි දැන් මොකද කරන්නේ? මේ ගඟේ අපේ එක්කෙනෙක්ව කාලා. ඕමයි මාත් ගානන් කාර බලන්න. මමයි 1 2 3 4 5. එතනේ නම් කෙනෙක්. අයියෝ බලන්නකො මෙච්චර අපි එක්කෙනෙක් අඩුයි. ලොකු සද්දයක් තමයි
1 2 3 4 5 මේවත් මොකද මිනිස්සු වෙනවා මේ දැනෙන්නේ හරිද කියලා ගණන් ගන්න බැරි මොඩ මිනිස්සු අයියෝ මේවත් මොකද මිනිස්සුත් එක හරි ඊටම මාත් ගණන් කරලා බලන්න හැබැයි මම මේ ගණන් කරනකොට මේ පොල්ලේ එකපාරක් ගහලා දෙක ගණන් අපෝ කවන්න අපේ ආඩුව හම්බෙනවා හරියේ නෑ එකයි එහෙනම් හැදෑම ඩක්ෂී ලස්සනන්නේ ඔගොල්ලෝ නාට්‍ය සනන්නේද මගේ නම චතුර මම ඉන්නේ 7 පන්ති මගේ නම නුවේ මම ඉන්නේ දෙක පන්තියේ අයිබෝල් මගේ නම දිනුනි මම ඉන්නේ ක්ලාස් 7 මම ඉන්නේ එකවසේ මගේ නම ලබොත් මගේ ඉන්නේ මතයි කම්සාරින්